හිරුටෙක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ වෙනකොට brand new ගන්න තියෙන Honor phone සම්බන්ධයෙන් සහ ඒ වගේ මිල ගණන් මොනවද කියන එක. මම මෙතනදී මේ වෙනකොට brand new ගන්න තියෙන Honor phone සියල්ලගේම ඒ හැම මොඩල් එකකම මිල ගණන් වෙන වෙනම දාලා තියෙනවා. RAM එක සහ ඉඩ ප්‍රමාණය වෙනස් වෙන විදිහවල් ඔක්කොමත් එක්කම. මුලින්ම අපිට තියෙන්නේ Honor X9 series එකක මේ 9D එක එහෙම අලුතෙන්ම ආවේ. මේක 1.50ක් වෙනවා සිංගර් එකේ නම් normal තැන් වල 1.15 20 25 වගේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා Honor X9C එක Honor Play 10 වගේ budget phone set එකක්. ඊට පස්සේ අපිට පුළුවන් Honor X5 series එකේ phone set එකක් ගන්න brand new මිල ගණන් වලට. මම මේ මිල ගණන් දාද්දි වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික වීඩියෝ එක අවසාන හරියේදී කියන්නම් ඔයාලට. මේ තියෙන X5 Blee Plus එක සහ X5 series එකේ phones. ඊට පස්සේ Honor 200 series එකේ phones. මේ වෙනකොට brand new ගන්න තියෙන සියලුම phones දාලා තියෙන්නේ පාවිච්චි කරපු වගේ මිල ගණන් මෙතනදී අපි දාන්නේ නැහැ. මොකද ඒවා ගොඩක් වෙනස් වෙන හින්දා. මේ Honor 6A එක 6C වගේ 6 series එකේ phone set එක. මෙතන කලින් දාලා තියෙන RAM එක ඊට පස්සේ ROM එක. ඒ කියන්නේ කොච්චර ඉඩ ප්‍රමාණයක් තියෙනවද කියන එක. ඊට පස්සේ Honor X8 series එකේ phone set එක. ඊට පස්සේ Honor X7D එහෙම නැත්නම් 7B C වගේ phone set එක RAM සහ ROM අනුව මිල ගණන් මෙන්න මෙහෙම. ඊට පස්සේ Honor X7C සහ 7A phones. ඊට පස්සේ Honor RC series එක. මේකට ටිකක් ඉල්ලුමක් තියෙනවා වැඩිපුර. මේකේ මේ තමයි brand new මිල ගණන් වෙන්නේ. ඊට පස්සේ Honor Magic series එක. එහෙම නැත්නම් Honor එකේ එන ලොකුම phone set එක. ඒ කියන්නේ flagship phone set එකේ price මේ විදිහට තමයි වෙන්නේ. මේවා නම් ලොකු ගණන් වල යන ඒවා තියෙන්නේ. ඊට පස්සේ Honor 90 series එක අපි ගන්නවා අවසාන එක හැටියට. මේකත් තවම brand new ගන්න තියෙනවා. Honor phones වල agent තමයි සිංගර්ලා. එතකොට සිංගර් එක ටිකක් ගණන් වැඩියෙන් තමයි තියෙන්නේ. ඒකේ තමයි හරි quality එකට TRCSL approve ඒ ආපු phones එන්නේ. එතකොට මම මෙතනදී මිල ගණන් දානකොට දැම්මේ සාමාන්‍ය පොඩි shop වල තියෙන TRCSL approval ආපු නැති ඒවා වෙන පිටින් ගෙන්නන ඒවා ඔන්න ඔය විදිහට දේවල් තියෙනවා. එතකොට company warranty තියෙන ඒවා සහ TRCSL approval ඒවා ටිකක් ගණන් වැඩි. මේ දෙකේදී තියෙන ගාණේ හැටියට මම අතරමැදි ගාණක් තමයි දැම්මේ. එතකොට ඔයා company එකෙන් ගන්නවා නම් මේ ගාණට වැඩි 5000 10000 වගේ අතර ගාණක් වැඩි වෙන්න පුළුවන් සාමාන්‍ය range එකේ phones වලට. ඊට පස්සේ ඊට අඩුවෙන් ගන්නවා නම් පොඩිම තැන් වලින් ගන්නවා නම් 5000 10000 අතරේ අඩු මිලකට ගන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂයකමාර වගේ ෆෝන්ස් 50000ට අඩුවෙන් තියෙන ෆෝන් සාමාන්‍යයෙන් එහෙම ලොකු ගණක් එහාට මෙහාට වෙන්නේ නැහැ. රුපියල් 3000 5000 වගේ අගයක් තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක දාලා තිබ්බ මිල ගණන් වලට අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක ගන්න පුළුවන්. ඔය ගන්න තැන අනුව තමයි පොඩි පොඩි වෙනස් වීම් සිද්ධ වෙන්නේ. brand new ගන්න තියෙන සියලුම ෆෝන්ස් මේවා තමයි. use ගන්නවා නම් අනිවාර්යයෙන් මේකට භාගයට භාගයක් වගේ අඩු වෙලා. එහෙම නැත්නම් 4න් 3ක වගේ මිලක් තමයි වෙන්නේ. පාවිච්චි කරලා තියෙන තත්ත්වය සහ කාලය අනුව. ඒකෙන්ද use phones ගැන මම දැම්මේ නැහැ. ඔයාලට මොනවා හරි phone එකක් දැනගන්න අවශ්‍ය නම් comment එකක් දාලා අහන්න අපි ඔයාලට ඒ phone එකේ මිල ගණන් දාන්නම් පාවිච්චි කරපු ඒවත් කොයි විදිහටද යන්නේ කියන එක. 1.75ට විතර වැඩි. එහෙම නැත්නම් ලක්ෂ 2කින් උඩ phones වල නම් ලොකු වෙනසක් තියෙනවා. පොඩි කඩවල සහ සාමාන්‍යයෙන් company ගන්නකොට පුළුවන් නම් එච්චර වේදම් කරලා ගන්නවා නම් company එක ගන්න එක තමයි හොඳ වෙන්නේ කියලා හිතනවා. ඉතින් මේ විදිහට ලංකාවේ සියලුම brand වල phone Redmi, Samsung, Apple, Pixel සියලුම වර්ගවල ඒවා videos දාලා තියෙනවා මේ වෙනකොට brand new ගන්න තියෙන මිල ගණන්. අපි මිල ගණන් වෙනස් වුණොත් අගෝස්තු වලින් පස්සේ තවත් වීඩියෝ එකක් දානවා අලුතෙන් එන ෆෝන් සම්බන්ධිනුත් එකතු කරලා. ඉතින් මේ වගේ ෆෝන්ස් ගැන වගේම තාක්ෂණික දැනුම බලා ගන්න කැමති නම් එකම channel එකකින් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.